අපේ අයියේ වැඩට ගියා විතරේ අපි හොරාට අයිස් ගෙනල්ලා කනවා. හොඳේ මෙතන මේක රුපියල් 21ක්. ඇත්තට මේක ගොඩක් පැණිම පැන් රසයි. අපේ අයියා අයිස් කන්න දෙන්නේ නැති නිසා අපි දෙන්න හොරාට තුල ගිහින් අයිස් අරගෙන ආවා. චූටි බෝලේ මමයි නේ. ඔව් කිය. ඕ. අයිස් කාලා ඉතුරු වැඩ කරමු. චූටි බෝලේ තනියෙන් අයිස් කනවා. චූටි මැනික දත් පණුව කනවා. අයිස් කන්න හොඳ නෑ. චුට්ටයි අයිස්. තව ගෙනාව මුරුක්කු 10 මුරුක්කු 4. චූටි එකක්. චූටිට එපාලු මං කනු. මේක නම් පට රසයි. හොඳේ මේ උඩම තියෙන එක මංග. අනේ කියන්න බැරුණානේ මේ චූටි පොත් මේසයක් තියෙන්නේ. මේක අපේ චූටි බෝලේට මේ අපේ අයියගේ මල්ලි ගෙනල්ලා දීලානේ. ඒ මල්ලිට ගොඩක් thank you යන්නේ. චූටි බෝලේට වටිනා කරන තෑග්ගක් දුන්නට. ඔන්න ඉතින් අපේ බෝලේ පොත්තල වැඩ කරන්න ගන්නවා. පුතා පොත්තල වැඩ කරන්නද හදන්නේ? කුරුලි යන්න පුතේ. බෑ. පුතා දැන් නර්සරි යනවද? ඇයි? අම්මට යන්නලු නර්සරි. මුළු දවසෙම භාගයක් දැන් ගෙවිලි ඉවරයි. ගෙවිලා ඉවරයි හොඳේ. මේ දැන් ඉතින් උයන්න ඕන. දැන් නම් 4 විතර වෙලා. උදේ වරුවේ ලොකු වැඩක් තිබුණේ නැහැ. ඉතින් චූටි වැඩනේ තිබුණේ. දැන් ඉතින් අපි උයමු මොනවා හරි. දැන් ඉතින් කුස ගිනියන වෙලාව හරි. දැන් එහෙනම් අපි උයන්න යන්. ඔන්න බලන්න යාළුවේ දැන් මම උයන්න ගත්ත දේවල්. හරිද? අපේ ගෙදර ඔක්කොම ටික ඉවර වෙලා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. අපේ අයියනකන් ඉන්නත් බෑ. මොකද මන් දැන් ඩයට් කරනවනේ මට බඩිකිනි. දැන් නම් වෙලාව හරියටම 4යි හවසේ. ඔය බලන්න මාළු මිරිස් ගත්තා. චූටි වටක කෑල්ලක් තිබුණේ ඒක කපා ගත්තා. චූටි මඤ්ඤොක කෑල්ලක් තිබුණා. කැරට් අලයක් තිබුණා. සුදු නොන්ද ගත්තා. මිරිස් ගත්තා. ලුණු ගත්තා. මේ ටික දැන් කිරට තමයි උයන්නේ. අද තමයි මේ පළවෙනි වතාවට උයන්නේ හොඳේ. බලමු ඉතින් රසයිද කියලා. තව ගත්තා. ලුණු ටිකක් කපලා දාන්න ඕන අඩුම කුඩුම දාලා ඒක ඉතින් අතෙන් පොඩි කරලා ගත්තා. කරවල තෙල් දාන්න තමයි හදන්නේ. ඔය දෙක තමයි ඉතින් අද රැයට හදන්නේ. එහෙනම් අපි හදමු. බත ලිපේ බත නම් ඉදලා තව චුට්ටකින් බත බාගමු. ඔන්න ඉතින් අර මං කිව්ව මගේ අමුතු එළවලුවට 3-5 ඔක්කොම දැම්මා. මිටි කිරි දැම්මා. දැන් මම මේක වහලා අඩු ගින්දරේ හැමින් සැරේ තඹ ගන්නවා. තැඹුණාට පස්සේ බලමු කොහොමද කියලා. ඔය බලන්නකො මගේ රස එළවලු එක. ඇත්තටම මේක මම දැන් ලුණු බැලුවා. ඇත්තටම ගොඩාක් රසයි හොඳේ. ඉතින් ඔක්කොම එළවලු නැති දවසට අනිවාර්යෙන් මේ විදිහට හදලා බලන්න. දැන් ඉතින් කරවල ටික තමයි හදා ගන්න හදන්නේ. කරවල ටික මම මේ දැන් බෙද ගන්න හදන්නේ. හතරම් පාට උනාට පස්සේදී මම අද හදාගත්ත මෙන්න මේ මිශ්‍රණය දාගන්නවා. මේ තියෙන්නේ ලුණු ටික දාගත්ත. දැන් ඉතින් මේක තියෙනවා වහලා මඩ ගින්දරේ හැම්බෙන්න දෙමු. ඉතින් මගේ යාළුවනේ එකපාර ඔන්න වැස්සක් කඩාගෙන වැටෙන්න ආවා. හරිද? ඉතින් ඊට පස්සේදී අපේ බෝඩි මතන මෙතන තෙමෙනවා. මං ඉක්මනට වලන් එහෙම තියෙන බකට් එහෙම තිබ්බා. ඔය බලන්නකෝ වැස්සේ සැඩ. ගොඩව හොඳටම වහිනවා. මීට වැඩි හයියෙන් වැස්සා. එතකොට මම වීඩියෝ කරේ නැහැ. මං අකුණු ගහනකොට ගොඩක් බයයි. දැන් ඉතින් අකුණු සැර නැතුණම් තමයි වීඩියෝ කරේ. මං උයද්දි මේ චූටි මැනික ඔයාද උයන්න කියලා නේ නින්ද ගිහිල්ලානේ. ඊට පස්සේ ඉතින් මම net එක දැම්මා. පාව මගේ චූටි මැනික. ඔන්න ඉතින් උයල ඉවර වෙලා ඔක්කොම කරලා මං ඉතින් එන සෝදගෙන ආවා හොඳේ. මාර මහන්සි. කෑම කන්නත් ඕන. කෑම කනකොටම
මගේ යාළුවනේ මට පෙන්වන්න බැරුණා මං ඉතින් බඩගිනි වැඩි නිසා ඉක්මනට කාගෙන ගියා. අපේ අයියා කනකොට පෙන්වන්න. හරිද? අපේ අයියා තාම ආවේ නැහැ එනකොට රෑවේ. හරිද? ඔය බලන්න මගේ යාළුවේ අපේ අයියා ගෙදර ආපු විදිහ. අපේ අයියා පාටියක් කියලා හොඳටම බීලා ඇවිල්ලා. මාට මල පෑන්නා මම බැනගෙන ගියා කියන්න ඕන ඔක්කොම කිව්වා. දෝන්න මම ගුටි එකකුත් කොන්දට මට මාඩ කේන්ති. ඇයි යෝනේ බොන මල්ල පයින්නෝ. ඔය බලන්න දැන් මං උයපුවත් අපරාදේ. දැන් ඔය ටික මං එයාට උදේට තමයි කන්න දෙන්නේ මගේ යාළුවෝ. ඔන්න බලන්නකෝ මං කරන වැඩේ උදේට. හරිද? තාත්තට සැර කර නේද? තාත්තව පෙන්නන්න. ඔය ඉන්නේ. අපේ වෙට්ටේ උඩට කකුලක් දාගෙනලු ඔය. බීල වැටිලා තාත්තට. නේ චුටි. තාත්තගේ බඩලු. තාත්තා බීලා ආපු දවසට පුතාට කියනවා මම කොනිච්චන්න කියලා. රවුල ගලවල ගන්න පුතේ අතට. හරි. පිස්සු තාත්තා. ඉතින් මගේ යාළුවේ මං කිව්වනේ ඊයේ රෑ බට්ටි කපේ අයට කන්න දෙන්නේ උදේට කියලා. මොකද ඊයේ රෑ බීලානේ ආවේ. ඊයේ රෑ කෑවේ නෑ. දැන් තමයි කන්නේ. ඔය ඉතින් හීල් බත් එයා කනවා. මං උදේට කන්නේත් නැහැ. චූටි බෝලට නූඩල්ස් එකක් හදලා දුන්නා. හැබැයි ඉතින් හීල් බත් කනවා කියලා මට මුකුත් කියන්නේ නැහැ. හරි ආදරේ එයා මට. මේ මං තමයි දුෂ්ට වැඩ කරන්නේ. එහෙනම් ඉතින් අපේ වීඩියෝ හැමදාම බලන්න. ලස්සන කමෙන්ට් එකකුත් දාන්න. මගේ යාළුවන්ට පුදු සරණයි.